ඉතින් කොහොමද යාළුවනේ මට මේ දවස් ටිකේ පොඩි වැඩ වගේක් තිබුණා. ඒකයි මට මේන්ලයින් ස්ටෝරි එක ගැන කිව්වේ බෝයිගේ මේන්ලයින් ස්ටෝරි එක ගැන දාන්න බැරි වුණේ. ඒක ගැන මම ගොඩක් කනගාටු වෙනවා. හොඳයි ඒකින්ද මම අද මේ වීඩියෝ එකකින් ඔයගොල්ලන්ට මේන්ලයින් ස්ටෝරි එක ගැන කියලා දෙනවා. ඒ වගේම පුංචි මතක් කිරීමක් කරනවා මාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. හොඳයි යාළුවනේ අපි පටන් ගමු. හොඳයි මම ඔයගොල්ලන්ට කලින් වීඩියෝ එකෙත් බොබොයි ගැන පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරානේ. ඒකින්ද ඔයගොල්ලෝ දැන් බොබොයි ගැන පොඩ්ඩක් විතර දන්නවා. ඒ වුණාට ඔයගොල්ලෝ මේ වෙනකන් දැනන් හිටියත් බොබොයිගේ තාත්තා මෙචමාටෝ. ඒ කියන්නේ මම අර කලින් කිව්වේ මොන්ස්ටර් ආයතන විසින් නිර්මාණය කරන ලද මෙචමාටෝ කාටුන් එකේ අමෝටෝ කියන චරිතය කියලා. ඒක ගැන ඔයගොල්ලෝ දැනන් හිටියේ නැහැ නේද? ඒ වගේම මෙචමාටෝටත් පවර්ස් පෙරා එකක් තිබුණා. ඒක තමයි මේචබොට්. ඒ වගේ මේ දෙන්න ගොඩක් එකට එකතු වෙලා වැඩ කරලා තියෙනවා. ඒ වගේම මෙයාත් බොයි වගේ සුපිරි වීරයෙක්. ඒ වගේම මෙචමාටෝ කියන්නේ ගැලැක්සි එකේ සංවිධානයේ ගොඩක් වැදගත් අනතුරක් දාන්න කෙනෙක්. ඒ වගේම ඕගොල්ලෝ තව දෙයක් දැනගෙන හිටියේ නෑ නේද? ඒ තමයි බොයි බෝට මේ පවර්ස් ලැබුණේ කොහොමද කියන එක. බොයි බෝට මේ පවර්ස් ලැබුණේ ඕචබොට්ගෙන්. ඒ වගේම මේ ඕචබොට් මේ පවර්ස් ටික ලැබුණේ කලින් පවර්ස් දරපු මූලධර්ම අයිතිකාරයන්ගේ. ඒගොල්ලෝ ගැන මම චූටි විස්තරයක් මේ අවස්ථාවේදී කරන්න කැමතියි. පළවෙනි එක්කෙනා කුපිටෙරි. අනිත් එක්කෙනා කිරාන්නා. ඒ වගේම හාංකවුසා. ඒ වගේම අපි මෙයාට ගස් රජතුමා කියමු. තව අයිස් රජතුමා, ගිනි රජතුමා. ඒ වගේම කලින් වීඩියෝ එක විලන් කෙනෙක් වෙලා හිටපු රක්කටකා. ඒගොල්ලන්ගෙන් තමයි මෙයාට පවර්ස් ලැබිලා තියෙන ඕචබොට් මගින්. ඒ වගේම ඕචබොට්ගෙන් යායා යින්, ෆෑන්, ගෝපාල් කට්ටියටම පවර්ස් හම්බෙලා තියෙනවා. ඒකින්ද ඕචබොට් කියන්නේ තවත් හොඳ චරිතයක් කියලා ගන්න පුළුවන්. බොයිගේ අම්මගෙන් නම් කිසිම ඉන්ෆෝමේෂන් එකක් සඳහන් වෙන්නේ නැහැ. හැබැයි එයා ෆීමේල් මස්කමනා කියන කෙනා කියලා හඳුන්වන්න පුළුවන්. ඒ වගේ මෙචමාටෝ එකේ එයා මාර විදිහට ඉඳලා තියෙනවා කියලා අපිට සලකන්නත් පුළුවන්. ඒ වගේම තමයි බොයිබෝට් සීයා කෙනෙක් ඉන්නවා. එයාගේ නම ටෝආබා. හොඳයි යාළුවනේ අද මම වීඩියෝ එකෙන් ගොඩක් දන්නේ නැති කරුණු කියලා දුන්නා. මගේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට පුළුවන් තරම් දේවල් ගන්න හොඳේ. යාළුවනේ මාව සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම තියාගන්න මේ වගේ වීඩියෝස් ගන්න. එහෙනම් ඉතින් මම අදට ගිහිල්ලා එන්න ඊළඟ වීඩියෝ එකෙන් මම බොයි හලින්ත එලමන්ටන් ගැන කියලා දෙන්නම්.